සුවත්ය පින්වතුනි, අද අපි බලමු කාය කියන මාගදී වචනේ අර්ථය මොන වගේද කියලා. බුදුහාමුදුරුවෝ මේ කාය කියලා විග්‍රහ කරේ මොකක්ද කියන එක කියලා. හැබැයි මෙහිදී ගොඩක් අය මේ ගොඩක් තැන්වල පටු අර්ථයකින් තමයි විවරණය කරන්නේ, විග්‍රහ කරන්නේ. යම් එක පැත්තකට පත බැවිලා වගේ විග්‍රහ කරන ස්වරූපයක් පේනවා, දකින්න තියෙනවා. කාය කියලා කියන්නේ ක්‍රියාකාරකම කියන එක ඇත්ත. හැබැයි නමුත් මේ කාය කියන්නේ ඇඟට නෙවෙයි කියන අදහසක් මතු කළොත්, ඒක ඇඟ කියන්නේ මොකක්ද කියන එකත්, කාය කියන්නේ මොකක්ද කියන එකත්, මේකේ තියෙන සම්බන්ධතාවය මොකක්ද කියන එකත් පිළිබඳව පුළුල් විභංගයක් දැකලා කියනවාද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් පැන නගිනවා. බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනා වල පෙන්නලා දීලා තියෙනවා. සියලුම තැන්වල පෙන්නලා දීලා තියෙනවා කාය කියන්නේ ක්‍රියාකාරකමට, කාය කියන්නේ කේසාන්තේ ඉඳලා පාදාන්තය දක්වා ක්‍රියාකාරකමට. ඉතින් කේසාන්තේ ඉඳලා පාදාන්තය දක්වා මේ ඇටලේ මස්නාර ශරීර කූඩුව කායක්. ඒ ශරීර කූඩුව කියලා කියන්නේම ත්‍රිජ කායක්. ඒ කියන්නේ ඇටලේ මස්නහර ටිකයි ක්‍රියාකාරීත්වය. ඇටලේ මස්නහර ටිකේ ක්‍රියාකාරීත්වය. අන්න ඒකයි කාය කියන්නේ. කොහොමද ක්‍රියාකාරීත්වය වෙන්නේ? ඇටලේ මස්නහර ටිකට චිත්තය බද්ධ නිසා. ඒතර චිත්තයත් කායක්. චිත්තජ කාය. කරජ කාය. මේවා කාය. ඒ කියන්නේ ක්‍රියාකාරකම්. මනෝමය කාය. ඒකත් කාය. ඒකත් ක්‍රියාකාරකම්. එන මේ ත්‍රිජ ක්‍රියාකාරීත්වයටයි බුදුරජාණන් වහන්සේ කාය කියලා කිව්වේ. එහෙනම් දැන් අපිට පුළුවන් ද ඇඟට නෙවෙයි කියන්න? අපිට පුළුවන් ද චිත්තයට නෙවෙයි කියන්න? අපිට පුළුවන් ද මනෝමය ස්වરૂපයේ ස්වභාවයට ක්‍රියාකාරීත්වයට නෙවෙයි කියන්න? කිසිසේත්ම බෑ. ඒකයි මේවා පුළුල් ආකාරයට විභංග කරගෙන, දැනගෙන, ඒ වගේම ප්‍රායෝගිකව දැකගෙන තමයි විවරණය කරන්නේ. එනිසා කේසාන්තේ පාදාන්තය දක්වා කාය කියලා කියන්නේ ත්‍රිජ කාය ක්‍රියාකාරීත්වය. එය චිත්තජ කායට අයිති, මනෝමය කායට අයිති, කරජ කායට අයිති. මේ තුන එකට සහසම්බන්ධව තමයි, එකටම තමයි ක්‍රියාත්මක වෙන්නේ වෙනස් වෙනස් කාර්යභාරයන් උදෙසා. ඒ වෙනස් වෙනස් කාර්යභාරයන් කියන්නේ කාය. එනිසා කාය කියලා කියන තැන කරජ කාය අයිති, චිත්තජ කාය අයිති, මනෝමය කාය අයිති. සරලව ඍජුව කියනවා නම් ක්‍රියාකාරකමක් කියන අර්ථය. කරජ කාය කියන එක යමෙක් බැහැර කරොත් මනෝමය කාය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? කරජ කාය බැහැර කරාම කරජ කායට නෙවෙයි කිව්වහම මනෝමය කාය ක්‍රියාත්මක වෙන්නේ. චිත්තජ කාය ක්‍රියාත්මක වෙන්නේ කොතනද? නිසා බුදුහාමුදුරුවෝත් මේක මෙහෙම බැහැර කරන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියන්නේ මේක නාම රූප පරිච්ඡේද ඥාණයෙන් දකින්න කියලා. මේ පරිච්ඡේද ඥාණයෙන් දැකලා වෙනස් විදියට මේක ක්‍රියාකාරීත්වය දකින්න කියලා තමයි මේ කියන්නේ. එහෙනම් ඇටලේ මස්නහරට ශරීර කූඩුවට අයිති චක්කුකාය නොවෙන්නට, ඒ චක්කුකාය ආධාරය නොවෙන්නට චිත්තජ කාය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. චිත්තජ කාය ක්‍රියාත්මක වෙන්න මනෝමය කායේ මැනල සහාය දීම, පූර්වංගම වීම අතිශයින්ම බලපාන. එහෙනම් මෙන්න මේ තුන් කාය ක්‍රියාකාරීත්වයටමයි කාය කියලා තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. කරජ කාය බැහැරුණු තැන අපිට ක්‍රියාකාරීත්වයක් ගැන කතාවක් නැහැ. චිත්තජ කාය බැහැරුණු තැන අපිට කරජ කාය ක්‍රියාකාරීත්වයක් දකින්න බෑ. ඒකයි අර මලමිනිය ක්‍රියාත්මක නොවෙන්නේ. එතකොට මේ දෙකම ක්‍රියාත්මක නැත්තම් එතන මනෝමය කාය ක්‍රියාකාරීත්වයක් නැහැ. එය කාලංකරවති කියන ආකාරයට වෙනත් සක්‍රිය විය හැකි භූමියක් කරා ඒ ශක්තිය ගමන් කරලා තියෙනවා, ඉවත් වෙලා තියෙනවා, විපරිණාමයට ඒත් මුහුණ දෙමි. එනිසා හොඳට මතක තියාගන්න, අකර්මණ්‍ය වූ
ඇටලේ මස්නහර ගොඩුටත් කියන්නේ සිවතිකාය කියලා. එදනත් කාය. ඒ කියන්නේ ඒක විප්‍රනාමයට තාමත් ගොදුරුයි. තාමත් විප්‍රනාමයෙන් යුක්තයි. ඒ ක්‍රියාකාරීත්වයක් එතනත් සිද්ධයි. එනිසා මේ ක්‍රියාකාරීත්වය කියන එක බැහැර වෙන්නේ නැහැ. ශරීරගුඩුව බැහැර වෙන්නෙත් නැහැ. සිත කියලා අපි කියන චිත්තකාය බැහැර වෙන්නෙත් නෑ. මනෝමයකායත් බැහැර වෙන්නේ නෑ කියන එක පුළුල් ආකාරයෙන් ප්‍රායෝගිකව වටහාගෙන ඔබ අනුගමනය කළ යුතුයි. නැත්තම් ඔබට දහම වරදින මාර්ගය වරදිනවා. එක අන්තයකට පමණක් ඔබ පත බෑවෙන. සුපත්වය.